වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව උඩ පැන නැටුවා. දැන් මේ ගීතයට විවිධ වූ අර්ථකථන දෙන්න පුළුවන්. ඒ අතරේ දැන් යන හොඳ ලස්සන අර්ථයක් තියෙනවා. වක්කඩ කිසියම් වූ අවයවයකට සමාන කරපුවාම තිත්ත පැටව සමාන වෙනවා පිරිමියාගෙන් නිකුත්වන ශුක්‍රාණුවට. දැන් හැඩය එහා සමානයිනේ. එතකොට වක්කඩ මොකද්ද කියලා හිතා ගන්න පුළුවන්. තිත්ත පැටව උඩ පැන නටනවා. වැස්ස වහින්නට ඉස්සර අහසේ වලාකුලෙන් විදුලිය කෙටුවා. අපි දන්නවා සාමාන්‍යයෙන් ওই වැස්සකට කලින් වැස්ස තමයි වැස්ස මොන වැස්සක්ද කෘතිම වැස්සක් විදිහට තමයි අපි මෙතනදී ගන්නෙ. මේ වැස්ස වහින්න කලින් වලාකුලෙන් විදුලිය කොටනවා. විදුලිය කොටද්දි ටිකක් සද්දයිනේ. කිව්වට වස් නැත නිල් නිල් පාටින් කටරොළු මල් වැට වට කෙරුවා. තුන් දවසක් අමනාපෙන් සිටි කලු නෝක්කාඩු බැල්මින් බැලුවා. තුන් දවසක් අමනාපෙන් ඉන්නවනේ සාමාන්‍යයෙන් කාන්තාවෝ මාසෙකදී. තුන් දවසක් අමනාපෙන් ඉන්නවා මේ කලු. දැන් අමනාපෙන් වගේ නිකන් නෝක්කාඩුවෙන් බලනවා. දැන් එතකොට අමනාපෙන් ඉන්න කාලේ අපි දන්නවා කාන්තාවන්ට තරහ යනවා. මේ විවාහක පිරිමි දන්නවා ඔය දවස් තුනේදී බොහොම ටිකක් කාන්තාවන් ආවේගශීලීව තමයි වැඩ කරන්නේ. මොනවා කිව්වත් තරහ යන කාලයක්. එතකොට මේ දවස් තුනේ අමනාපයෙන් හිටපු කලු නෝක්කාඩු බැල්මෙන් බලනවා. අද කමක් නැහැ වගේ ටිකක්. ගැටලුවක් නැහැ. එතකොට දැන් බලන්න මේ මෙතන තියෙන්නේ දෙදෙනෙකුගේ සම්භෝගයක් නැත්තම් සංසර්ගයේ යෙදීමක් විදිහට අපිට මේක ගන්න පුළුවන්. මේකේ සංගීතය නිර්මාණය වෙලා තියෙන එකෙත් බලන්න මුල් කොටසේදී බොහොම හිමින් තමයි මේක යන්නේ. දෙවෙනි කොටසට එනකොට ඒක තව ටිකක් උද්වේගකර වෙනවා. තුන්වෙනි කොටසේදී තවත් තාලයක් තමයි තියෙන්නේ. තාල තුනකින් තමයි මේක නිර්මාණය වෙන්නේ. කිව්වට වස් නැත නිල් නිල් පාටින් කටරොළු මල් වැට වට කෙරුවා. තුන් දවසක් අමනාපෙන් සිටි කලු නෝකාඩු බැල්මෙන් බැලුවා. ගඟ මතු පිටවල වැටෙන්න මල මතු පිට ගල පිපෙන්න